යාළුවනේ ඉතින් කොහොමද ඔයාලට ඉතින් අපි කලින් vlog එකේදී ඔයාලව එක්කන් ආවා විල්පත්තු සවාරියෙන් පස්සේ කල්පිටිය අපි නවාතන් කරන් ඉන්න හිරු බීච් රිසෝට් එකට. ඉතින් අද අපි යන්න හදන්නේ ඊටත් වඩා ලස්සන තැනකට. අපි යන්න හදන්නේ බත්තලංගුණ්ඩුව දූපතට. ඉතින් බත්තලංගුණ්ඩුව දූපත කිව්වම සංචාරය කරන කට්ටිය නම් අහලා ඇති. නමුත් අහලා නැති කට්ටිය සෑහෙන ඉන්න පුළුවන්. ඉතින් ලංකාවේ තියෙන අන්තයක තියෙන ලස්සන දූපතක්. ඉතින් පැය දෙකමාරක විතර බෝට්ටු ගමනක් තියෙනවා කියලා තමයි අපිට කිව්වේ. ඒ අතරමඟදීත් බලන්න තව ලස්සන සෑහෙන තැන් තියෙනවා කිව්වා. ඉතින් අපි යමු. අපි දැකලා නැති කෙනෙක් ඉන්නවා නම් බලන්න කොච්චර ලස්සනයිද අපේ ලංකාව කියලා. ඉතින් අපි යන් අපේ ගමන පටන් ගන්න. ඔන්න ඉතින් අපි ඇවිත් තිනවා හරිම ලස්සන ප්ලේස් එකක තියෙන ගෙදරකට. ඉතින් යාළුවනේ මෙතනින් තමයි අපිට අවශ්‍ය බෝට්ටු පහසුකම් සපයන්නේ. ඉතින් මෙතනින් කල්පිටියට ගිහිල්ලා බත්තලංගුණ්ඩුව දූපත, ඒ වගේම විල්පත්තුව, ඒ වගේම ඩොල්ෆින්ලා බලන්න, තල්මස්සු බලන්න මේ හැම දෙයකටම බෝට්ටු සපයනවා. කැම්පින් වලට උනත් දවස් 2ක් 3ක් උනත් ඉඳලා ඉන්න පුළුවන් වලට දූපතට ගිහිල්ලා. ඉතින් අපි නම් මේ වන් ඩේ ට්‍රිප් එකක් දාගත්තේ බත්තලංගුණ්ඩුව දූපතට සහ උච්චමුනි තොඩුවට. මෙන්න තියෙනවා අපේ බෝට් එක. ඉතින් මේ පුංචි බෝට්ටුවේ තමයි දැන් අපි මහමුහුද තරණය කරලා යන්න හදන්නේ දූපතට. ඉතින් බලන්නකෝ යාළුවේ කොච්චර ලස්සන view එකක්ද තියෙන්නේ කියලා. සඳු සේෆ්ටි ජැකට් එහෙම දාගන්න නැද්ද? ඉතින් කට්ටිය සේෆ්ටි ජැකට් එහෙම දාලා දැන් බෝට් රයිඩ් එක පටන් ගන්න ලෑස්ති වෙනවා. හරිම ලස්සන වටපිටාවකට තමයි අපි යන්න හදන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ බෝට්ටුව අපේ තොටුපළෙන් බත්තලංගුණ්ඩුව දූපත කරා ගමන පටන් ගත්තේ. ඔන්න දැන් තමයි අපේ බෝට් රයිඩ් එක පටන් ගත්තේ. ගයිස් අපි දැන් යන්න හදන්නේ බත්තලංගුණ්ඩුවට. අපි දැන් ඉන්නේ පුත්තලන් ලැගූන් එකේ. ඉතින් ලැගූන් එකෙන් අනිත් පැත්තට යන්න ඕනේ දූපතට යන්න. ඉතින් අපිට ඉස්සරහින් තියෙන්නේ ඇත්තටම පුත්තලම. දැන් අපි ඉන්නේ කල්පිටියේ. අපි දැන් කොහමද ලැගූන් එක ක්‍රොස් කරලා බත්තලංගුඩුවට යන්න ඕනේ මුහුදට ගිහිල්ලා. බෝට්ටුව නම් ගැස්සෙනවා යාළුවෝ. ඉතින් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ දෙයක් නම් පිටුවේ හරිම සාමකාමී විදිහට යන්න පුළුවන් වෙයි කියලා. නමුත් මේ පුංචි බෝට්ටුවක් නේ. එහා පැත්තෙන් තදට අල්ලන් ඉන්න ඕනේ නැත්නම් එළියට විසික් කළා මුහුදට වැටෙන සයිස් එකටම ගැස්සෙනවා. ඔයාලට දෙන්නේ ඉස්සරහට තව. ඉතින් යාළුවනේ ඉතා කුඩාවට දිගටම පරයක් වගේ පේන්නේ උච්චමුනි තොඩුව. ඒ කියන්නේ අර පුත්තලම කලපුවට ඉස්සරහින් තියෙන ලංකාවේ අත වගේ තියෙන කෑල්ල තමයි ඔය තියෙන්නේ. කල්පිටිය කියන්නේ ඉතාමත් ලස්සන වෙරළ තීරයක්. මම දන්නේ ඇයි මේ පැත්තට සංචාරක ආකර්ෂණය අඩු හැම වෙලෙම ඩවුන් සවුත් පැත්තටම යන්නේ කියලා. බලන්න සෑහෙන දේවල් තියෙනවා. ඔයාලට කල්පිටිය ඉඳන් විල්පත්තු වනෝද්‍යාන බෝට් ට්‍රිප් එකක් යන්න පුළුවන්. යාළුවනේ දැන් අර උච්චමුනි තුඩුවේ අත වගේ කෑල්ල ඉවරයි. දැන් එතකොට අපි කෙලින් ඉන්නේ මහ මොහොතේ කලපුවේ නෙවෙයි. ඉතින් දැන් නම් රැල්ල තවත් සැරයි. අපිට ඒ කියන්නේ වීඩියෝ කරන්නත් බැරි තත්ත්වයක් තියෙන්නේ. පේනව නේද ගැස්සෙන ගැස්සිල්ල. ඉතින් යාළුවනේ ඔය ඉස්සරහ ඈතින් තියෙන්නේ අපි යන්න හදන බත්තලංගුණ්ඩුව දූපත. ඉතින් යාළුවනේ අපි දැන් මේ මෙච්චර වෙලාවක් ආවේ උච්චමුනි තුඩුවේ අර අත වගේ කෑල්ල තියෙන ඒ කියන්නේ කලපුව සයිට් එකේනේ. ඉතින් එතන සාමාන්‍යයෙන් බෝට් එක ගැස්සුණා. නමුත් මෙතනට ආවට පස්සේ මුහුදට නිරාවරණය වුණාට පස්සේ සෑහෙන ගැස්සෙන්න ගත්තා. ඉතින් වීඩියෝස් කරන්න අමාරුයි ෆෝන්. ඉතින් යාළුවනේ පැය එකමාරක විතර බෝට්ටු ගමනකින් පස්සේ අපි බත්තලංගුණ්ඩුවට ආවා. ඇත්තටම බෝට්ටුවේදී හරියට වීඩියෝ කරන්නත් බැරුණා. මොකද ඒ තරම් ගැස්සෙනවා. ඔයාලා අර නුවරඑළිය ග්‍රෙගරි වැවේ අර ස්පීඩ් බෝට් එකේ ගිහින් තියෙනවා නම් අන්න ඒ වගේ එක දිගට පැය එකමාරක විතර අත්දැකීමක් ඇත්තටම මං හිතුවෙත් නෑ මෙච්චර ගැස්සෙයි කියලා. ඉතින් මේ දවස්වල වැහි කාලේ හින්දා රැල්ලත් වැඩිලු. ඒ හින්දා ඉතින් ඇත්තටම සමහර තැන්වල නම් පණ බයෙන් ආවේ. ඉතින් ඒ වුණාට ඒ තිබ්බ දේ වගේ නෙවෙයි. ආවට පස්සේ අපිට බලන්න තියෙන දේ. ඉතින් බලන්න සම්පූර්ණයෙන් වැලි පරයක තමයි අපි දැන් ඉන්නේ. ඉතින් හරිම ලස්සනයි.
මේ පේනවා නේද මේ දෙපැත්තෙම රැල්ල වදිනවා දෙපැත්තෙම මුහුද අපි දැන් ඉන්නේ ඉතාමත් පටු වැලිපරයක දැන් ඉන්නේ මේ බත්තලන් ගුණ්ඩුව දූපතේ පහළම කොටසට වෙන්න. ඔතනින් ඉස්සරහට යාළුවනේ ඔය තියෙන්නේ වලට පේනවා ඇති ඔතන දීවර ගම්මානයක් එහෙම තියෙනවා. නමුත් අවාසනාව කියන්නේ අපිට එතනට යන්න බැරි වෙයි මොකද කාලගුණය පොඩ්ඩක් හොඳ නැති තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ගොඩාක් හයියෙන් වැස්සොත් එහෙම අපිට ආපහු කල්පිටියට ය아가න්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් අපි මෙතන ඉඳන් බලමු කොහොමද මේ හරිය තියෙන ලස්සන කියලා. යාළුවනේ ඉතින් සිප්පි කටු නම් තියෙනවා ඇත්ති වෙන්න. ඉස්සර මතක ඇති පොඩි කාලේ අපි වැලි ගොඩක් දැක්කත් මොකක් හරි මුහුදු වැලි ගොඩක් දැක්ක තැන සිප්පි කටු හොයනවා ලස්සනව. ඉතින් මෙතන නම් ඇති වෙන්න තියෙනවා. මොකද මේක දෙපැත්තෙම රැල්ල ඇවිල්ලා වැදින පොඩි වැලි පරයක්නේ. පොඩි ඉන්නට රැල්ල එන යාළුවනේ අපි බත්තලන් ගුණ්ඩුවට ගිහිල්ලා දීවර ගම්මානයේ පැත්තට ගියේ නෑ මොකද කාලගුණය එච්චර හොඳ නෑ වැස්සක් එන්න තියෙන. ඒ හින්දා අපි ආපහු නැවතත් උච්චමුනි වලට එන්න පිටත් වුණා. එතකොට උච්චමුනි කියන්නේ ඔයාලා දන්නවා ඇති අර ලංකාවේ දැන් ওই කල්පිටිය කියන්නේ අපි හිටිය අර ලංකාවේ පුත්තලමට හැයි අත වගේ උඩට තියෙන කෑල්ලනේ. අන්න එතන ඉස්සරහා තියෙන දූපත තමයි බත්තලන් ගුණ්ඩුව. එතකොට අත වගේ කෑල්ලේ ඉවර වෙන තැනේ තුඩුව තමයි උච්චමුනි කියන්නේ. ඉතින් දන්න කට්ටිය ඉන්න පුළුවන් දන්නේ නැති කට්ටියත් ඉන්න පුළුවන්. ඉතින් ඒ කට්ටියට දැනගන්න තමයි මම මේ කිව්වේ. ඉතින් අපි මේ පුංචි වර්ගඩි 1000ක්වත් නැති චූටි දූපතක දැන් ඉන්නේ. බන් වටේට මුහුද තියෙන්නේ. අපි මේ තැන දැකලා මෙතන ලස්සන හින්දා පොඩ්ඩක් නැවතිලා යන් කියලා කිව්වා. බන් මාරම ලස්සනයි. ඉතින් යාළුවනේ මෙතනට පේන්න තියෙන්නේ ඔන්න ඔය පැත්තෙන් පේන්න තියෙන්නේ බත්තලන් ගුණ්ඩුව දූපත. අපි දැන් ගිහින් ආවේ අන්න එතනට තමයි. ඊට පස්සේ මෙන්න මේ පැත්තට මේ පේන්නේ උච්චමුනි තුඩුව. එතනට තමයි දැන් අපි යන ගමන් යන්න හදන්නේ. එතකොට මෙන්න මේ පැත්තෙන් තියෙන්නේ විල්පත්තු ජාතික වනෝද්‍යානය. මේ විශාල පටියක් වගේ එක දිගට පේන්න තියෙන්නේ. සම්පූර්ණයෙන්ම විල්පත්තු ජාතික වනෝද්‍යානය තමයි මේ පැත්තේ තියෙන්නේ. ඔන්න දැන් අපි ඉන්නේ උච්චමුනි තුඩුවේ. බලන්නකො මේකේ හතර වටින් මුහුද. ඉතින් බලන පැත්ත ලස්සනයි යාළුවනේ. මේ ට්‍රිප් එක ඇත්තටම දවසක් දෙකක් කැම්ප් කරලා මේ වටේම ඇවිදලා යන්න ඕනේ. මේක වරුවකින් ඉවර කරන්න පුළුවන් ට්‍රිප් එකක් නෙවෙයි. මේ තියෙන උච්චමුනි තුඩුවට කලින් තියෙන නගරයේ මේ හරිය දේවස්ථානයක් එහෙම තියෙනවා. ඉතින් ඇත්තටම අපි දවසක් දෙකක් ප්ලෑන් කරලා ආවනම් මේ හැමතැනකම අපිට යන්න වෙලාව තියෙනවා. ඉතින් අවාසනාවට වර්ෂාවත් බාධාවක් වුණා. ඒ හින්දා තමයි අපිට බත්තලන් ගුණ්ඩුව දූපත ඇතුලේ වුණත් ඇතුළටම යන්න බැරි වුණේ. වැස්ස දැන් සැරටම පටන් ගත්තා. දැන් අපි ආපහු යන්න හදන්නේ කල්පිටියට. මේ වැස්ස නම් අපිට කොහෙවත් යන්න විදිහක් නැහැ. ඇත්තටම හරිම අවාසනාවන්ත විදිහට තමයි වර්ෂාව අපිට බාධා වුණේ. ඉතින් අපි
යාළුවනි මේ වැස්සෙනකොට ඔයාලා හිතන්න අර ඉස්සෙල්ලා හොඳට පායලා තියෙන වෙලේදී බෝට්ටුව අච්චර ගැස්සෙනවා නම් මේ වෙලාවේ කොච්චර ගැස්සෙයිද? මම හිතන්නේ මේ නාවික හමුදාවෙන් තමයි යන්නේ බෝට්ටුව එහෙම තියනවද කියලා බලන්න. ඉතින් මෙන්න මෙහෙමයි අපි නැවත අපේ තොටුපළට ආවේ. ඉතින් යාළුවනේ ඇත්තටම හරිම සුන්දර ගමනක්. මීට කලින් මං ගිහිලා නැති ගමනක්. ඉතින් දැකලා නැති තව එක්කෙනෙක් දෙන්නෙක් හරි අනිවාර්යෙන් ඇති කියලා හිතලා ඒ කට්ටියට දකින්න තමයි මේ වීඩියෝ එක දැම්මේ. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් අපේ ලස්සන ගම ඇතුලේ අලුතෙන් පටන් ගන්න වැඩක් එක්ක අපි ටක් ගාලා හමු වෙමු. ඉතින් බොහොමත්ම ස්තුතියි වීඩියෝ එක අවසන් වෙනකම් බලපු ඔයාලා හැමෝටම සුබ දවසක්.